හරි සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් එකතු වෙලා ඉන්නේ CEB YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට කියලා දෙනවා අපි කොහොමද iProc software එක download කරගෙන අපේ PC එකට install කරගන්න කියලා. එතකොට iProc software එක කියලා කියන්නේ අපි අපේ මීටර අලුත් වැඩියා පාඨමාලාවේදී නම් අපි කියලා දෙනවා මීටර එක ඩිජිටල් මීටර එක කිලෝමීටර්ස් චේන්ජ් කරගන්න ඊට පස්සේ මයිලේජ් කරෙක්ෂන් එකක් ඊට පස්සේ EEPROM හරි MCU එකක් හරි මොකක් හරි එකක data crash වෙලා තිබුණොත් එහෙම අපි කොහොමද නැවත එතෙන්න data ඇතුල් කරන්නේ මෙන්න මේ දේවල් අපි කතා කරනවා. එතකොට මෙන්න මේ වැඩේට අපිට අවශ්‍ය වෙනවා ප්‍රෝග්‍රෑමර් එකක්. මෙන්න මේ ප්‍රෝග්‍රෑමර් එක විදිහට සාමාන්‍යයෙන් අපි ලංකාවේ නිතරම පාවිච්චි කරන අපේ කට්ටිය iProc කියන ප්‍රෝග්‍රෑමර් එක. එතකොට මේ වැඩ ටික කරගන්න නම් අපි ගාව අනිවාර්යෙන් iProc software එක තියෙන්න ඕනේ. ඒ වගේම iProc programmer එකක් තියෙන්න ඕනේ. නමුත් මේ software එක download කරගන්න පුළුවන් අපිට ඉන්ටර්නෙට් එක හරහා. එහෙම නැත්නම් iProc programmer එක අරගද්දිම අපිට CD එකක් හරහා මේ software එක ලැබෙනවා. එතකොට iProc software එක download කරගෙන install කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ලැබෙන CD එක හරහා අපිට අරගෙන install කරගන්නත් පුළුවන්. එතකොට ප්‍රෝග්‍රෑම් එක අරගද්දි මෙන්න මේක තමයි iProc ප්‍රෝග්‍රෑම් එක කියලා කියන්නේ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ගද්දි මෙන්න මේ වගේ CD එකක් එක්ක අපිට හම්බ වෙනවා iProc software එකක්. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ගන්න අත්‍යවශ්‍යම නැහැ මේ software එක අරගෙන අපිට මේක ඇතුලේ තියෙන මොනවද මෙන්න මේ දේවල් ටික බලන්න පුළුවන්. එතකොට මේ දේවල් බලන්න නම් අපි ගාව අනිවාර්යෙන් iProc software එක තියෙන්න ඕන. එතකොට මම අද ඔයාලට කියලා දෙන්නේ ඉන්ටර්නෙට් එකෙන් කොහොමද මේක ඩවුන්ලෝඩ් කරගෙන මේක PC එකට ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ මේක ඇතුලේ තියෙන මොනවද මේවා ක්ලික් කරලා බැලුවා කියලා කිසි දෙයක් වෙන්නේ නැහැ. අපිට මේක ඇතුලේ මොනවද තියෙන්නේ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔයාලා මෙතන Google එකේ ඔයාලා සර්ච් කරන්න ඕනේ iProc software download කියලා. හරි මේ මෙතන මේ මම ටයිප් කරලා තියෙන iProc software download කියලා මේක අපි සර්ච් කරන්න ඕනේ. හරි මේ විදිහට සර්ච් කරපුවාම මෙතන මේ උඩින්ම ඇවිල්ලා තියෙනවා alika.com කියන වෙබ්සයිට් එකේ මේ software එක තියෙනවා free download කරගන්න පුළුවන්. එතකොට මම මේකම පාවිච්චි කරනවා මෙන්න මේ alika.com කියන වෙබ්සයිට් එකම මෙන්න මේක උඩින්ම එන iProc Pro version 87 V87 vehicle programmer software free download කියන එක ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ අපිව මෙන්න මේ වගේ ටැබ් එකකට අරන් යනවා. මේකේ පල්ලෙහාට ගියපු ගමන් අපිට උඩින්ම වගේ බලා ගන්න පුළුවන් මෙතන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා තියෙනවා මේ iProc software එක කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මෙතන මෙන්න මේක iProc V87 download කියලා මෙන්න මේ ක්ලික් කරපු ගමන් අපිට මේ software එක download කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතන පොඩි ඉන්ටර්ෆේස් එකකුත් දාලා තියෙනවා මේක ඇතුලේ මොන වගේ ඉන්ටර්ෆේස් එකක්ද තියෙන්නේ කියලා. පොඩි ඉමේජ් එකක් තියෙනවා. ඊට පස්සේ නිකමට අපි මෙතන මේ ටික පොඩ්ඩක් කතා කරන්නම් මේ iProc ප්‍රෝග්‍රෑමර් එකේ ෆන්ක්ෂනැලිටි ටික දාලා තියෙනවා odometer management ඊට පස්සේ media and key service එතකොට key programming ඔයාලා දන්නවා vehicle වල key programming කරන්න මේ iProc ප්‍රෝග්‍රෑමර් එකෙන් පුළුවන් ඊට පස්සේ airbag management airbag crash file තියෙනවා ඒවා delete කරන්න ඊට පස්සේ ඒවා repair කරන්න ඊට පස්සේ unit conversion තියෙනවා ඒ කියන්නේ kilometers miles අපිට convert කරගන්න පුළුවන් ඒ වගේම processor management particulate filter management ඊට පස්සේ intercom system pin code realignment just control board management adapter testing මෙන්න මේ දේවල් අපිට මේ iProc software එක පාවිච්චි කරලා iProc programmer එක පාවිච්චි කරලා කරගන්න පුළුවන් එතකොට මේක install කරන විදිහත් මෙතන දාලා තියෙනවා how to install iProc software මුලින්ම software එක download කරගන්න ඊට පස්සේ create file new file එකක් create කරගන්න ඕනේ ඊට පස්සේ අපිට zip file එකක් විදිහට තමයි මේ software එක ලැබෙන්නේ ඒක අපිට unpack කරගන්න ඕනේ හරි unzip කරගන්න ඕනේ program එක run කරන්න තියෙන්නේ ඊට පස්සේ update තියෙනවනේ ඒවා check කරලා බලන්න තියෙනවා හරි මුලින්ම අපි මේ software එක download කරගන්නේ කොහොමද කියලා බලමු මම මෙතන නැවත ඉහළට යනවා මෙතන ඔයාලට පේනවා ඇති iProc
V87 ඩවුන්ලෝඩ් කියලා මම මේක ක්ලික් කරගන්නවා. හරි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. එතකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ආවම පස්සේ මෙතන ඔයාලා ඩවුන්ලෝඩ් කියන එක දෙන්න ඕනේ. මේ ස්ටෑන්ඩඩ් ඩවුන්ලෝඩ් කියන එක තමයි දෙන්න ඕනේ. මේ ස්ටෑන්ඩඩ් ඩවුන්ලෝඩ් කියන එක දුන්නාම පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මෙන්න මේක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. හරි මෙන්න මේ වගේ ටයිම් එකක් යනවා. එතකොට මේකේ සම්පූර්ණ ෆයිල් එක මෙගාබයිට් 967ක ෆයිල් එකක් තමයි තියෙන්නේ. ආසන්න වශයෙන් GB එකක විතර ෆයිල් එකක් තමයි තියෙන්නේ. හරි අපි දැන් මෙතන බලා ගන්න පුළුවන් මෙතන ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ විනාඩි 2ක් වගේ කාලයක් යනවා. හරි අපි බලමු මේක ඉක්මනට ඩවුන්ලෝඩ් වෙයි. ඊට පස්සේ මේක සේව් කරගෙන ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලාත් අපි බලමු. හරි ඒක ඩවුන්ලෝඩ් වෙනකම් මම අපේ මීටර අලුත් වැඩියා පාඨමාලාව ගැන පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරන්නම්. අපේ මේ මීටර අලුත් වැඩියා පාඨමාලාව කාර් බයික් දෙකටම අදාළව තමයි කරන්නේ. එතකොට ඒකේ සියලුම ඩිජිටල් මීටර්ස් අලුත් වැඩියා කරගන්න ආකාරය මොඩිෆයි කරගන්න ආකාරය මේ දේවල් කියලා දෙනවා. ඒකේ බේසික් ඉලෙක්ට්‍රොනික් වලින් ඉඳලා මේ කියන්නේ කොම්පොනන්ට් එකක් අඳුරගන්න තැනේ ඉඳලම මේ කොම්පොනන්ට් වලින් ඇති වෙන්න පුළුවන් දෝෂ එහෙම දෝෂයක් ආවොත් ඊට පස්සේ මල්ටිමීටරෙන් කොහොමද මේව චෙක් කරගන්නේ දෝෂයක් ආවම පස්සේ මොකක්ද ඊළඟට කරන්නේ මෙන්න මේ දේවල් ඇතුළුව මීටර එකෙන්න පුළුවන් සියලුම ෆෝල්ට් ඊට පස්සේ ඒවා හදාගන්න විදිහ මොඩිෆිකේෂන් කිලෝමීටර් චේන්ජ් කරන ඒවා හැමදේම වගේ උගන්වනවා ඊට පස්සේ කෝස් එකෙන් පස්සේ සාමාන්‍ය අවුරුද්දක් විතර යනකම් ආෆ්ටර් සපෝට් එකකුත් දෙනවා මොකක් හරි වාට මීටරයක් හදන්න වෙලා කොතනක හරි ගැටලුවක් ආවොත් මේක මාත් එක්ක කතා කරලා ඕන වෙලාවක විසඳ ගන්නත් පුළුවන් ඒ වගේම තමයි රෙකෝඩින්ග්ස් හම්බ වෙනවා ප්‍රැක්ටිකල් සියලුම තියරි උගන්නන හැමදේම මම ප්‍රැක්ටිකලුත් කරලා පෙන්නනවා ඊට පස්සේ ඔයාලට කොම්පොනන්ට් ලිස්ට් එකක් හම්බ වෙනවා ඔයාලට නිතරම පාවිච්චි වෙන අපිට නිතරම අවශ්‍ය වෙන දේවල් ඒවා ගන්න පුළුවන් තැන් ටික ඒ කන්ටැක්ට් නම්බර්ස් ඒ දේවලුත් මම දෙනවා එතකොට ඒ තැන් වලින් ඔයාලට ඉතා අඩුවට ඒ කොම්පොනන්ට් මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා එතකොට කිලෝමීටර්ස් චේන්ජ් කරන වැඩේ තමයි මයිලේජ් කරෙක්ෂන් පාඩමේ තමයි අපිට මේ iProc software එක සහ iProc program එක අවශ්‍ය වෙන්නේ එතකොට මෙන්න මෙතනදී අපි ගාව iProc software එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඔයාගේ PC එකේ. අන්න ඊට අදාළව තමයි මේ වීඩියෝ එක මම ඔයාලට හැමෝටම බලන්න පුළුවන් වෙන්න මේක ෂෙයා කරන්නේ. හරි ෆයිල් එක දැන් ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. මම මෙතනින් ගියපුවාම අපිට බලා ගන්න පුළුවන් ෆයිල් එක දැන් මෙන්න මෙතන ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. මම මේක කොපි කර ගන්නවා මුලින්ම ඊට පස්සේ මගේ PC එකේ මම එක තැනක ෆෝල්ඩරයක් හදාගෙන එතන මේක සේව් කරගන්නවා. හරි මෙන්න මෙතන මගේ ෆයිල් එක දැන් සේව් වෙලා තියෙනවා. මෙන්න මෙතන. හරි iProc version 87. ඊට පස්සේ මම මෙතනම තවත් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්නවා. මම දානවා මෙතන name එක iProc new කියලා. ඊට පස්සේ මේ new කියන ඇතුළට හරි මෙන්න මේ හදාගත්ත ෆෝල්ඩර් එක ඇතුළට මෙන්න මේ දාගත්තු zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. මම මෙතන extract file කියන එක දෙනවා. ඊට පස්සේ ෆයිල් ලොකේෂන් එක විදිහට මම මෙතන මම හදාගත්තු ෆයිල් එක තෝරගන්නවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් වෙනවා. අපි බලමු මේකට ටික වෙලාවක් යයි වගේ. හරි අපේ software එක extract වෙලා ඉවරයි. මම මේක නැවත refresh කරනවා. refresh කරලා යනවා මේ හදාගත්තු ෆයිල් එක ඇතුළට මේකේ ඇතුලේ නැවත ෆයිල් එකක් තියෙනවා මෙන්න මේ විදිහට.
හරි ඊට පස්සේ මම මේක ක්ලික් කරගන්නවා. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ software එක download වෙලා ඉවරයි, install වෙලත් ඉවරයි. හරි මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ software එකේ version 43 ඉඳලා තියෙනවා. හරි 43 48 55 මෙන්න මේ විදිහට version 87ට යනකම් තියෙනවා. හරි මේ තියෙන ලේටස්ට්ම version එක දැනට තියෙන version 87. මම ඒක ක්ලික් කරලා පෙන්නන්නම් ඔයාලට. මේ විදිහට ඩබල් ක්ලික් කරලා අපිට තියෙන software එක open කරගන්න. හරි මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. new version is software is available. එතකොට අලුත් version එකකුත් ඇවිල්ලා තියෙනවා කියලා තමයි මෙතනින් මේ කියන්නේ. හරි මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ iProc software එක. මම මෙතන EEPROM එකට යන්නම්. මම මේ දේවල් ගැන ක්ලාස් එකේ කතා කරනවා. එතකොට course එක කරපු අය මේ දේවල් දන්නවා ඇති. හරි. එතකොට මුලින්ම EEPROM එක රීඩ් කරගන්නවා නම් මෙන්න මේ විදිහට යන්න ඕනේ. අපේ iProc program එක මේක කනෙක්ට් කරලා තිබ්බනම් මෙතන IC එකක් රීඩ් දුන්න ගමන් IC එක රීඩ් වෙන්න පටන් ගන්නවා. මෙතන දැනට program එකක් කනෙක්ට් කරලා නැහැ. හරි කමක් නැහැ. මම මෙතන මංගා program එකක් තියෙන නිසා මම මේක කනෙක්ට් කරලා පෙන්නන්නම් ඔයාලට. හරි මම දැන් මගේ program එක කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට මේ විදිහට රීඩ් දුන්නම් පස්සේ දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ මේ program එක කනෙක්ට් කරලා තියෙන නිසා තමයි මේ විදිහට ඉස්සරහට message එකක් ආවේ. නැත්නම් programmer not connected කියලා තමයි message එක එන්නේ. හරි මෙතනදී මේක රීඩ් දුන්නේ නැත්තේ program එක කනෙක්ට් කරලා තිබුණට මම මෙතන EEPROM IC එකක් කනෙක්ට් කරලා තිබුණේ නැති නිසා. හරි ඊට පස්සේ මේ විදිහට අපිට මෙතන වගේ මුලින්ම මේ software එක install කරද්දී මේ විදිහට කිසිම දෙයක් වැටලා තිබුණේ නැත්නම් අපිට යන්න ඕනේ මෙතන device කියන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට මේ software එක ඇතුළට මෙතන devices ටික දාගන්න පුළුවන්. ඊට පස්සේ calculators අවශ්‍ය නම් මෙන්න මෙතන view කියන එකට ගිහිල්ලා calculators දාගන්නත් පුළුවන්. හරි ඊට පස්සේ මම මෙතන සර්ච් කරලා බලන්නම් අපේ MCU එකක්. මම මේ Fujitsu MCU එකක් තමා සර්ච් කරන්නේ MB91F061BS කියන Fujitsu IC එක. හරි ඊට පස්සේ නිකමට මෙතන pin connection බලමු. හරි ප්‍රෝග්‍රෑම් එකේ කිසි ගැටලුවක් නැහැ. ප්‍රෝග්‍රෑම් එක හොඳට වැඩ කරනවා. ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙන දේවල් ටික තමයි මෙන්න මේ අපිට පෙන්නන්නේ dashboard pin out ඊට පස්සේ connection type තියෙනවා නම් අන්න ඒවා මෙන්න මේ දේවල්. මෙතනින් ගියපුවාම තවත් ඒ වගේම Toyota එකට අදාළව Toyota වාහනයක ආපු MB91F061BS Fujitsu processor එක. හරි මේ software එක ඇත්තටම කියන පොඩි lag එකක් තියෙනවා. මොකද lap එක පොඩ්ඩක් heavy lap එකක් වෙන්න ඕනේ. මේ software එක පාවිච්චි කරලා වැඩ කරනවා නම් සාමාන්‍යයෙන් අඩුම 4GB RAM එකකින් උඩ වගේ තියෙන්න ඕනේ. එතකොට 4GB ඊට පස්සේ 8GB වලින් උඩ වගේ තියෙනවා නම් පොඩ්ඩක් ලේසි මේ software එකෙන් වැඩ කරගන්න. හරි මේ විදිහට pin connection පෙන්වනවා කියන්නේ program එක මේ lap එකට අරගෙන තියෙන මේ software එකට අරගෙන තියෙන. එතකොට මේ software එක දැන් successful install වෙලා තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි program එකට අදාළව හරි iProc software එක මේ latest version එකේ ඉන්නේ. ඔයාලට පේනවා ඉතින් iProc Pro version 87 කියලා මෙතන උඩින්ම වැටලා තියෙනවා. කියන්නේ මේ latest version එකේ තමයි ඉන්නේ. එතකොට මේ විදිහට තමයි iProc software එක අපිට Google එක හරහා download කරගන්න පුළුවන්කම තියෙන්නේ. download කරගෙන ඊට පස්සේ PC එකේ කොහේ හරි save කරගෙන නැවත create folder එකක් කියන්නේ අලුතෙන් folder එකක් create කරලා ඊට පස්සේ ඒකට අර download කරගත්තු software එක extract කරගන්නයි තියෙන්නේ. extract කරලා අපිට අවශ්‍ය version එකෙන් මේ software එක open කරලා අපේ වැඩ කරගන්න පුළුවන්. හරි මේක version 87නේ. මම මේක close කරනවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් ආපහු ගිහිල්ලා බලමු version වෙන version එකකින්. හරි. නිකන් old version එකකට යමු. මෙතන
iProc 55 තියෙනවා. කියන්නේ පොඩ්ඩක් කියන්නේ මුල් කාලේ ආපු version එකක් මෙන්න මේක. එතකොට අරට වැඩිය පොඩ්ඩක් ඉන්ටර්ෆේස් එක වෙනස් මුල් කාලේ ආපු ඉන්ටර්ෆේස් එක නිසා. හරි ඒ දේවල් ඒ විදිහටම තියෙනවා. හරි සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් කරද්දී ලේටස්ට්ම version එකෙන් තමයි ප්‍රෝග්‍රෑම් කරන්නේ. මොකද ලේටස්ට්ම version එකට මොකක් හරි අප්ඩේට් එකක් තිබුණොත් එහෙම ලේටස්ට්ම version එකේ තියෙනවා. එතකොට අනිත් දේ තමයි සාමාන්‍යයෙන් iProc clone එක පාවිච්චි කරද්දී ඒ ක්ලෝන් එකට අප්ඩේට් එන්නේ නැහැ. හරි ඔරිජිනල් එකට විතරයි අප්ඩේට් එන්නේ. ඊට පස්සේ දැන් ඔයා version 87 මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් එහෙම version 87න් පස්සේ අපි හිතමු version 89 ඊට පස්සේ තව මොකක් හරි version එකක් ඉස්සරහට ආවා කියලා. එතකොට අලුත් version ඒ ප්‍රෝග්‍රෑම් එකකට support කරන්නේ නැහැ. අන්න එහෙම ගැටලුවකුත් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් දැනට තියෙන latest version එකක් අරගන්න. එතකොට සාමාන්‍යයෙන් ගැටලු අඩුයි. හරි එතකොට මෙන්න මේ විදිහට තමයි iProc ප්‍රෝග්‍රෑම් එක නැතුව අපි iProc software එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්නේ. මේ විදිහට version ගොඩක් තියෙන අපිට කැමති එකකින් ප්‍රෝග්‍රෑම් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි එහෙනම් අදට මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා. දිගටම channel එකත් එක්ක රැඳී ඉන්න කියලාත් ආරාධනා කරනවා.